ඕන අදත් ඔයාලට වැදගත් තවත් වීඩියෝ එකක් අරගෙන හිතුවා. ඉතින් මේ දවස්වල ගොඩක් අය කතා වෙන වාහනයක් තමයි නැත්නම් ලංකාවේ මාකට් එකේ වැඩිපුරම මිනිස්සු කතා වෙන වාහනයක් තමයි Honda Vezel එක. ඉතින් මෙන්න මේ Honda Vezel එකේ රිවිව් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඒ වගේම මම හිතුවා Honda Vezel එකේ රිවිව් එකකුත් ගේන්න ඕනේ කියලා. ඉතින් අද අපිට හම්බුණා Honda Vezel Z Play එකක්. ඉතින් අද අපි ඔයාලට ගේන්න හදන්නේ Honda Vezel Z Play එකේ full review එක. ඉතින් අද මට මේ වාහනේ අද ඇත්තට වෙන තැනකට ගෙනියන්න විදිහක් නැහැ. මොකද මගේ යාළුවෙක් මේ වාහනේ අපි රිවිව් එකට ගන්න. ඉතින් එයාගේ මේ තියෙන පොඩි ඉඩ පහසුකම් තමයි full review එක කරන්න හදන්නේ. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු Honda Vezel එකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. ඒත් එක්කම මතක තියාගන්න අපේ Drive Together YouTube channel එක subscribe කරලා තියාගන්න, notification on කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝ ඉස්සරහට ගොඩක් අරන් එනවා. ඒ දේවලුත් එක්ක එනවා අපි වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Honda Vezel Z Play එක ගැන. ඉතින් ඒක ගත්තාම මෙන්න මේ වගේ ෆේස් ලිෆ්ට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලොකුවට ලෝගෝ එක ඩිසයින් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදිහට ග්‍රිල් එක ඩිසයින් කරලා තියෙනවා. ඒකත් එක්ක ඔයාලට මෙන්න මෙතනින් ෆ්‍රන්ට් කැම් එක 360 view එකක් දෙන ෆ්‍රන්ට් කැම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේ සෙන්සර්ස්. මෙතනින් අපර් ග්‍රිල් එකත් ලෝවර් ග්‍රිල් එකත් හරි පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මෙන්න මේ විදිහට chrome parts use කරලා මේක බෆර් එක නිර්මාණය කරලා තිනවා. ඒකත් හරි ප්‍රීමියම් ලුක් එකක් වාහනේට අවිත් තියෙනවා. ඉතින් අපිට headlights ඔය විදිහට බලාගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට parking sensors බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට හරි ප්‍රීමියම් විදිහට නිර්මාණය කරලා තියෙන fog light බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මෙතනින් මම කිව්වා වගේ පියානෝ බ්ලැක් ෆිනිෂින් එකක් තියෙන බම්ප් එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතනනුත් chrome parts use කරලා තියෙනවා. හරි ලස්සනට. ඒත් එක්ක මේ විදිහට සයිඩ් ප්‍රොෆයිල් එක බලන්න ගත්තාම සයිඩ් ප්‍රොෆයිල් එක මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා මේ වාහනේ. 18 inch alloy wheel බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ස්ටයිලිෂ් ලුක් එකකට නිර්මාණය කරලා තියෙන alloy wheels මේ වාහනේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක front wheel back wheel නැත්නම් front wheel rear wheel දෙකටම disc brake දීලා තියෙනවා. ඒකත් එක්ක අපි පරණ කතා කරන Honda Vezel එකේ විදිහටම මේකේ opening එක මෙන්න මෙතනින් දීලා තියෙනවා. ඒ දේවලුත් එක්ක අපි යන් rear view එක ගැන කතා කරන්න. ඉතින් මේ වාහනේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපිට බඩු වගේක් අතේ තියාගන්නවත් මේ වගේ ගෙස් එකකින් මේකේ බූට් එක ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පෙවුණා. හරි පහසුවට මේක ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි Honda Vezel එකේ rear view එක ගැන කතා කරන්න ආවොත් Honda Vezel එකේ rear view එක මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ස්පොයිලර් එකක් හම්බෙලා තියෙනවා. ඒ ස්පොයිලර් එකේ center mounted brake light එක හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතනින් shark fin antenna එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් rear wiper එක. ඒ වගේම connected tail light එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ connected tail light එකනොත් මේ වාහනේ ප්‍රීමියම් ලුක් එක නැත්නම් අප් මාකට් ලුක් එක තවදුරටත් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතනින් අපිට Honda Vezel එකේ Honda logo එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට Vezel නැත්නම් මෙයාගේ brand එක දීලා තියෙනවා. ඒකත් එක්ක මෙයාගේ ටෙක්නොලොජි එක EHV නැත්නම් hybrid electrical vehicle කියන brand එකත් එතනින් දීලා තියෙනවා. ඒකත් එක්ක අපිට බලාගෙන ගියාම මෙන්න මේ විදිහට parking sensors හතරක් මේකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බම්පර් එකේ එයාලා chromes design accents භාවිතා කරලා මේකේ ප්‍රීමියම් ලුක් එක නැත්නම් අප් මාකට් ලුක් එක වැඩි කරලා තියෙනවා. මේ වාහනේ පේන තව විශේෂ දෙයක් තමයි හරි ගොඩක් උසට තමයි නිර්මාණය කරලා. ඔයාලට පේනවා මේකේ ground clearance එක. අපි මේ පොඩි පල්ල තැනක තමයි තියෙන්නේ. මෙච්චරම ground clearance එකක් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක මේ පෙනුමට බලන්න හරි උස පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අපිට මේක ඩෝ එක ඕපන් කරගන්න. ඉතින් මෙතන අපිට එනවා මෙන්න මෙතනින් පොඩි ස්විච් එකක්. ස්විච් එකනොත් අපිට ඩෝ එක ඔටෝ ඩෝ ඕපනින් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඕ විදිහට ඩෝ එක ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට හොඳ බූට් කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. බූට්ස් ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ shopping hooks හම්බෙලා තියෙනවා. ඔයාලට බඩු මොනවා හරි
අරගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනොත් තව අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. සීට් 60-40 විදිහට පාත් කර ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ පාත් කරලා මේක තවදුරටත් වුඩ් ඒරියා එක වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේක ඔටෝ ක්ලෝසින් කරගෙන මෙන්න මේ විදිහට අපිට ඔටෝ ක්ලෝසින් එකක් කර ගැනීම හැකියාව තියෙනවා. හරි. ඉතින් අපි මේ Honda Vezel එක ඉතින් අපි දැන් කතා කරගෙන මේ Honda Vezel එක ඉතින් Honda Vezel එකේ power train එක ගැන කතා කරලා බැලුවොත් මේකේ EHEV කියන power train technology එකට තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ hybrid electric vehicle කියන power train නැත්නම් engine technology එකට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 1.5 liter 4 cylinder natural aspirated engine එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක EV mode එක, hybrid mode එක සහ direct engine power mode එක විදිහට driving experience එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ Honda Vezel එකේ අපිට engine compartment එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ගොඩක් හොඳ විදිහට මේකේ engine compartment එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේකේ fuel consumption එක ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් 30ක fuel consumption එකක් තියෙන වාහනයක් විදිහට අපිට මේක පෙන්වන්න පුළුවන්. මේකදී මේ වාහනේ ගත්තම 40 liters fuel tank එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒකත් එක්ක ground clearance එක ගත්තොත් මම කිව්වා ඉස්සෙල්ලත් ටිකක් හොඳ ලොකු ground clearance එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ 190 mm වගේ ලොකු ground clearance එකක් තියෙනවා. ඉතින් මේකේ විශේෂම දෙයක් තමයි ඉතින් මේ panel අතර gaps නැති වෙන විදිහට තමයි ඒ කට්ටිය නිර්මාණය කරලා තියෙන්නේ. අන්න එකකින් මේ වාහනේ premium look එක තවදුරටත් වැඩ වෙලා තියෙනවා. ඒ වගේම මේකේ stylish sequencing LED lights ඒ වගේම daytime running lights වගේ දේවල් තමයි හම්බෙන්නේ. ඉතින් මේ දේවලුත් එක්ක මේකේ වෙනුම නැසනට ඩිසයින් කරලා තියෙනවා. හරි ඔන්න මේ සැප වාහනයට අපි ඇතුල් වුණා. අනේ මාර ෆීලින් එකක් තියෙන මේ වාහනෙත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මේ නැග්ග ගමන් එතන ඔයාලට මේ මට පේන මොකද්ද මූන් රූෆ් එකක් තියෙනවා. ඉතින් මේ වාහනේ මූන් රූෆ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ අද අපි කතා කරන්නේ Honda Vezel Z Play එකක් ගැන. මෙන්න මේ වගේ ඉන්ටීරියර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Honda Vezel එකේ ඇතුළේ. ඉතින් මේ මං අද ඇවිල්ලා ඉන්නේ Honda Vezel Z Play එකක් ඇතුළේ. ඉතින් මේ Honda Vezel වලත් ග්‍රේඩ් කීපයක් යටතේ ලංකාවට වාහන ගෙන්නවා. ඒකෙත් ඉතින් ඔයාට කස්ටමයිස් කරලත් වාහන ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා Honda Vezel Z Play එකක්. ඉතින් ඔයාලට පේනවනේ මේක මේ ප්‍රීමියම් two tone කලර් එකකට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් අපි ඉස්සරහට කතා කරනවා. සාමාන්‍යයෙන් Honda Vezel ගත්තාම ලෝකේ Honda සමාගම විසින් විවිධ ජෙනරේෂන් යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකෙන් 2024න් පස්සේ නිව් ෆේස් ලිෆ්ට් එකකට මාරු වෙනවා. ඔයාලට මතකයි ලංකාවේ ජනප්‍රියම වෙච්ච වාහනයක් තමයි Honda Vezel කියන්නේ. 2013 ඉඳන් ලංකාවට ආපු Honda Vezel ලංකාවේ මාරු විදියට ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ ජනතාව මිනිස්සු අතර හරි ප්‍රසිද්ධ වාහනයක් වුණා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේ Honda Vezel අලුත් ෆේස් ලිෆ්ට් එකත් එක්කත් මේ වාහනේත් ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ වෙයි කියලා. මෙන්න මේ වගේ කී එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Honda Vezel එකත් එක්ක. මෙන්න මේ වගේ හරි cute smart කී එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක මෙන්න මේ විදිහට තියලා අපි බලමු Honda Vezel එකේ ඔන්න විදිහට අපිට engine එක start වුණා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් push start button එක අපිට දීලා තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ පැත්තෙන් meter console එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන මෝඩ් එක පාකින් මෝඩ් එක ඒ වගේම මේක කොච්චර කිලෝමීටර් ගානක් දුවලාද ඒකනේ ෆුවල් ලෙවල් එක ඒ වගේම ස්පීඩෝමීටර් එක ඒ වගේම ටෙම්පරේචර් එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මේ විදිහට ස්ටියරින් වීල් එක තියෙනවා. ඉතින් මේ ස්ටියරින් වීල් එකේ අපිට මේ ඔයාලට අනිත් ඇතුළ පෙන්වන්න විදිහක් නැහැ. මොකද මේ අපිට අපේ යාළුවා මේකට ග්‍රිප් එකක් දාලා තියෙනවා. ඉතින් මේක ඇතුළෙත් ගත්තාම මේ විදිහට තමයි ලෙදර් රැප් එකක් එක්ක ස්ටිචින් භාවිතා කරලා හොඳ ග්‍රිප් එකක් තියෙන. ඒක තමයි මේකේ ස්ටියරින් වීල් එක හදලා තියෙන মালටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක. ඒ වගේම මෙන්න මෙතනින් පැඩල් ෂිෆ්ට් ඔප්ෂන් එක මෙන්න මෙතනිනුත් වගේ දීලා තියෙනවා. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල්ස් වගේ කන්ට්‍රෝල්ස් ටික දීලා තියෙනවා. ඒ වගේම මේකේ පියානෝ බ්ලැක් ෆිනිෂින් එකෙන් හරි ප්‍රීමියම් විදිහට මේකේ මේ වාහනේ ස්ටියරින් වීල් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේකේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. මේ වගේම ටිල් ඇන්ඩ් ටෙලස්කෝපික් විදිහට මේකේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පේනවා මේක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් ටිල් ඇන්ඩ් ටෙලස්කෝපික් විදිහට. මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්.
හරි ඒකත් එක්ක අපිට බලාගෙන යන්න පුළුවන් ඒකත් එක්ක මෙන්න මෙතනින් ඔයාලට වයිපර් කන්ට්‍රෝල්ස් ටික ඇවිල්ලා තියෙනවා ඒකත් එක්ක මෙන්න මෙතනින් කන්ට්‍රෝල් ඇවිල්ලා තියෙනවා අපි මේ විදිහටම කතා කරගෙන යන්න මෙන්න මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ ඩෑෂ්බෝඩ් එකක් තියෙන හොඳ soft touch material තියෙනවා ඒ වගේම hard plastic තියෙනවා ඒ වගේම මෙන්න මෙතන chrome parts use කරලා තියෙනවා මේ හරි premium look එකක් නැත්නම් high end look එකක් දෙන්න ඒ වගේ මේ leather parts නැත්නම් leather material use කරලා මෙන්න මේ වගේ chrome parts use කරලා මේ වාහනේ premium look එක නැත්නම් up market look එක වැඩි කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන traction control දීලා තියෙනවා, headlight එකේ controls වගේ දේවල්. ඒ වගේම මෙතන boot opening එක මෙන්න මෙතනින් දීලා තියෙනවා වල බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් පොඩි storage compartment එකකුත් අපිට හම්බෙලා තියෙනවා. ඒකත් එක්ක අපිට ගත්තාම මෙන්න මෙතනින් අපිට brake pedal එක සහ accelerator pedal එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් speaker එකක් ලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන අපිට speaker එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ මෙන්න මෙතනින් අපිට AP පොඩි AP හීනියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකනොත් අපිට මේ වාහනේ blind spot අඩු කරලා තියෙනවා. ඉතින් blind spot අඩු කිරීමෙන් අපිට safety option එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපිට හරි පහසුවෙන් පිටත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ දෙන්න අතර ગેප් එක නිසා. ඒකනොත් අපිට වංගෝල්ඩි වගේ ඉදිරියගෙන වාහන හනිසියාකාරව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට මේ ඩෑෂ්බෝඩ් එක ගත්තොත් මෙන්න මෙතනින් අපිට වර්නින් ඩබල් සිග්නල් ලයිට් එක දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන soft touch material නැත්නම් leather material use කරලා ඒ වගේම මේ වගේ chrome parts use කරලා හරි ප්‍රීමියම් විදිහට මේක ඉන්ටීරියර් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒකත් එක්ක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් 9-inch infotainment system එක. ඉතින් මේක Android Apple CarPlay infotainment system එකක් විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට AC vents අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ AC vents හතරක් අපිට පහසුවෙන් මේ වාහනේ ෆ්‍රන්ට් view එකේ බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ගත්තාම ඔයාලට පේනවා මේ AC vents වල එන වායු ධාරාව වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මෙතනින් අපිට අර කෙලින් වදින්න නැතුව නිකන් විහිරිලා එන විදිහට යූස් දා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් කෙලින් එන්න විදිහට යූස් කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් එන එක ඔෆ් කරලා දාන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට කන්ට්‍රෝල්ස් දීලා තියෙන හරි ප්‍රීමියම් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. මොකද මේ chrome parts යූස් කරලා. ඒකත් එක්ක අපි බලාගෙන ගියාම මෙන්න මෙතන අපිට door handles තියෙනවා. door handles වල තියෙන මේ chrome parts යූස් කරලා තියෙනවා. ඒ වගේම මේ soft touch material, hard plastic ඒ වගේම piano black machine එකක් එක්ක හරි ප්‍රීමියම් නැත්නම් ස්මාර්ට් ෆීල් එකක් දෙන්න මේ වාහනේ නිර්මාණය කරලා තියෙනවා. ඒකත් එක්ක අපිට මෙන්න මෙතනින් හරි හොඳ හෝල්ඩ් එකක් තියෙන බ්‍රීෆ් එකක් තියෙනවා. ඒ වගේම මේ වාහනේ ගැන කතා කරොත් මේ වාහනේ ඇත්තටම ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ගොඩාක් හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේකේ හරි අප් මාකට් ලුක් එකක් හයි එන්ඩ් ප්‍රීමියම් ලුක් එකක් එන්න මේ වාහනේ ඇතුළ ඩිසයින් කරලා තියෙනවා කියලා අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ගත්තාම cup holders නැත්නම් storage compartment එකක් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මෙතන පොඩි storage compartment එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට center console area එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපිට 2017 නැත්නම් අපිට කලින් vessel එකේ බලන මේ වගේ GIA නොබ්බයක් නෙවෙයි හම්බෙන්නේ. පොඩි මෙන්න මේ වගේ පොඩි GIA නොබ්බයක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ මෙන්න මේ අලුත් version එකේ මේ වගේ GIA නොබ්බයක් බලා ගැනීම හැකියාවක් තියෙන හොඳ හෝල්ඩ් එකක් තියෙන හොඳ grip එකක් තියෙන GIA නොබ්බයක්. ඒ වගේම leather material use කරලා මෙන්න මේ වගේ piano black finishing එකක් එක්ක හරි ප්‍රීමියම් විදියට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මෙතනත් මේ වෙනස් කලර් එකකින් ඒ වගේම shiny look එකක් එක්ක ඒ වගේම chrome parts use කරලා හරි ප්‍රීමියම් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒකත් එක්ක ගත්තාම මෙන්න මෙතනින් electric brake එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් mode drive mode වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මෙතනින් drive mode ඉතින් අපිට normal, sport සහ eco කියන අවස්ථාවල වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මෙතනින් bottle holders දෙකක් හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මෙතන ගත්තාම හොඳ arm rest එකක් soft touch material හරි ප්‍රීමියම් නේ. හරි හොඳට ෆීල් වෙනවා. හරි ෆීලින් එකක් තියෙන හොඳ soft touch එකක් තියෙන arm rest එකක් හම්බෙලා තියෙනවා. ඒකත් එක්ක මෙන්න මෙතනින් storage compartment එකක් තියෙනවා. ඉතින් ඒක නම් බඩු ගොඩක් පිරලා මගේ යාළුවගේ බඩු වෙන්නේ නැති. අපිට ඒක ටිකක් බලා ගන්න පුළුවන් ඒ විදිහට. ඒ වගේම අපි මෙන්න මෙතන කතා කරොත් ඔයාලට මෙන්න මෙතන පේනවා මෙතන අපේ ෆෝන් එක වගේ ඕනනම් තියාගෙන යෑමේ හැකියාව තියෙන පොඩි storage compartment එකක් හම්බෙලා තියෙනවා. ඒකත් එක්ක මෙන්න මෙතනින් 12 volt outlet එකක් ඒ වගේම USB outlet දෙකක් මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් එක්ක මෙන්න මෙතන අපිට wireless phone charging option එක දීලා තියෙනවා. ඔයාලට පේනවා. ඒ වගේම මෙන්න මෙතනින් 12 volt outlet එකක් තවත් බලා ගැනීමේ හැකියාව තියෙනවා.
මෙන්න මෙතනින් අපිට sun visors හම්බෙලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහේ sun visors දෙකක් හම්බෙලා තියෙනවා. ඒවත් එක්ක මෙන්න මෙතනින් vanity mirror එකක් එක්ක අපිට light එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේකත් එක්ක ඉතින් අපිට මෙතන තියෙන අපේ sensor system එක මේ camera system එක තියෙනවා. ඉතින් මේක lane departure, lane assistant වගේ ඒවාට අදාළ sensors ගොඩක් මේකත් එක්ක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් මේ වාහනේ ගත්තාම ගොඩක් safety option තියෙනවා. ඉතින් steering wheel assist, ඒ වගේම traction control, ඒ වගේම paddle shift, ඒ වගේම මේ adaptive cruise control වගේ තවත් ගොඩක් option මේ වාහනෙත් එක්ක හම්බෙලා තියෙනවා. අපි driver seat එකේ ඉඳන් අපි කතා කරමු ගියා කොහොමද driver experience එක කියලා. ඒ වගේම ඉතින් අපි මේකේ driving position එක ගත්තොත් මෙන්න මේ වගේ driving position එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක හොඳ අපිට leg space එකක් වගේම හොඳ headroom එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි පහසු විදිහට හරි නිකන් ගෙදර පුටුවක ඉඳගෙන ඉන්නවා වගේ හරි පහසුවෙන් මේක drive කිරීමේ හැකියාව මේ වාහනේ ඩිසයින් එකත් එක්ක දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ඒ දේවලුත් එක්ක අපි යන් passenger seats වලට ගිහිල්ලා කතා කරමු passenger seats මොන වගේද කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට මේකේ passenger seats වලට එන්ටර් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලන්න ලොකු හොඳ door opening එකක් තියෙනවා. ඉතින් මෙහෙම පහසුවෙන් මේක ඇතුළට එන්න හරි පහසුවෙන් ඇතුළට එන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ storage compartment එකක් බලා ගන්න පුළුවන් මේ seats වල ඉන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන passenger seats වලත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනොත් පොඩි storage අපිට නිකන් phone එක වගේ දාගෙන යන්න හැකියාවක් තියෙනවා. මේ පේනවා මෙන්න මේ විදිහට තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි මේ doors ගැන කතා කරොත් ඉතින් door වල මෙන්න මේ විදිහට අපිට speaker එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකෙත් හොඳ sound system එකක් තියෙන speaker set එකක් තමයි එන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට soft touch material, ඒ වගේම hard plastic, ඒ වගේම piano black finishing, ඒ වගේම මෙන්න මේ විදිහට හරි feel එකක් තියෙන leather parts, ඒ වගේම chrome accents වගේ දේවල් භාවිතා කරලා හරි premium look එකකට මේකේ passenger doors නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මෙතනොත් පොඩි storage compartment එකක් තියෙනවා. මේ doors ඒ විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ passenger seats ගැන කතා කරොත් හරි premium විදිහට ඒවා නිර්මාණය කරලා තියෙනවා. බලන්න මේ color matching එක පවා ඔයාලට පේනවා. ඉතින් මේ එතන color 1 2 3 ඔය විවිධ colors භාවිතා කරලා ඉතින් හරි premium විදිහට මේ leather material, ඒ වගේම fabric, ඒ වගේම මේ stitching ඔයාලට පේනවා stitching තියෙනවා. stitching භාවිතා කරලා හරි ප්‍රීමියම් ලුක් එකක් එන්න නැත්නම් හරි හොඳ හරි ෆීල් එකක් හොඳ ෆීල් එකක් දෙන්න මේ වාහනේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට ආම් රෙස්ට් එක ගන්න පුළුවන්. ඉතින් ආම් රෙස්ට් එකෙත් soft touch material තියෙන්නේ මේ leather parts යොදාගෙන. ඉතින් cup holders දෙකක් තියෙනවා. ඒකෙනුත් මේ වාහනේ ෆීල් එක වැඩි කරලා තියෙනවා. ඒ වගේ අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන් headrest තුනක් තියෙනවා. ඉතින් headrest තුනක් බලා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මේ වාහනේ ඇත්තටම හොඳ දෙන්නෙක්ට පහසුවෙන් ගමන් කරන්න. මොකද මෙන්න මේ පාර්ට් එකකින් හින්දා මැද third person ට ගමන් කිරීමේ හැකියාව ටිකක් අවහිර වෙලා තියෙනවා. අමාරු වෙලා තියෙනවා. ගොඩක් දුරට හොඳ ෆීල් එකක් තියෙන headrest තමයි තියෙන්නේ. ඒකත් එක්ක ඉතින් අපිට මේ position එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට හොඳ leg space එකක් තියෙනවා. ඒ වගේම හොඳ headroom එකක් තියෙනවා. ඒ වගේම මම කිව්වා මෙතනින් අපිට දීලා තියෙනවා moon roof එක. moon roof එකක් දීනවා. මේක ඉතින් open කර ගැනීම හැකියාවක් තියෙනවා. මම ඉස්සලා පෙන්වුවා වගේ open කරගන්න පුළුවන්. අලුත් වෙහිකල් එක ගැන කතා කරා. ඉතින් මේ වෙහිකල් එක ගැන කතා කරන්න ගත්තොත් මේකේ ගොඩක් අය තව හොයන දෙයක් තමයි ඩයිමෙන්ෂන්. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය දන්න එකක් තමයි Honda Vezel දැනට 2013 14 පස්සේ ලංකාවට ආපු Honda Vezel. ඉතින් ඒ Honda Vezel එකත් එක්ක බැලුවොත් ඒකට වඩා මේක පොඩ්ඩක් දිගයි. ඒ වගේම හැබැයි ඒ Vezel එක ගත්තොත් මෙයා එයාට වඩා පොඩ්ඩක් කොටයි. මොකද මේකේ ෆ්ලැට් රූෆ් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා හරි ෆ්ලැට් රූෆ් එකක් තියෙනවා. ඒ රූෆ් එකත් එක්ක ටක් දාලා මේ කර්ව් එක නමලා තමයි මේ ඩිසයින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක ඒ වුණාට ඇතුළ ගන්න ගත්තොත් ඇතුළේ ඉතින් පැසෙන්ජර්ස් වලට කිසිම අපහසුකම් තොරව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මම ඔයාලට කලිනුත් ඒක පෙන්නුවානේ. ඉතින් මේ වාහනේ ඩයිමෙන්ෂන් ගැන කතා කරොත් ඩයිමෙන්ෂන් මේකේ දිග සාමාන්‍යයෙන් 4300 මිලිමීටර් වගේ අගයක් ගන්නවා. ඉතින් මේකේ උස ගත්තොත් 1500 මිලිමීටර් වගේ උසකින් යුක්ත වෙනවා. ඉතින් මේකේ වීල් බේස් එක ගත්තොත් 2630 මිලිමීටර් වගේ වීල් බේස් එකක් තියෙන්නේ. මේකේ weight එක ගත්තොත් 1450 කිලෝග්‍රෑම් වගේ weight එකකින් යුක්ත වෙනවා. ඉතින් අද Honda Vezel එක ගැන ගොඩක් විස්තර ඔයාලත් එක්ක කතා කරා. ඉතින් මේ වගේ තවත් ලංකාවට එන අලුත් ස්පෝටි නැත්නම් අලුත් හයි එන්ඩ් වාහන ගොඩක් ඉස්සරහට රිවිව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක notification on කරලා තියාගන්න. මොකද ඉස්සරහට එන වීඩියෝ වලට ටක් ගාලා notify වෙන්න. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඉන්න තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙනකම්.